සුබෝදෑසනක් හැමෝටම මම හුඟ කාලෙකින් වීඩියෝ එකක් කරන්න ආවේ ඔයගොල්ලෝ බලන්න ඇති මොකද මගේ වීඩියෝස් ආවේ නැති කියලා සෑහෙන කාලෙකින් ඇත්තටම මට එක්සෑම් එකක් තිබ්බා ඒ නිසා මගේ කාර්යබහුලයත් එක්ක මට බැරි වුණා වීඩියෝ එකක් කරන්න අද මම ඉතා වැදගත් දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි ආවේ ඒ අපිට මොනවාද හොඳ ඇහැට හොඳ ගන්න හොඳ ආහාර වර්ග කියලා ගොඩක් තියෙනවා බතල කැරට් ආමන්ඩ් වෝල්නට්ස් beans bitter orange bell pepper yogurt corn අලිපේර ඒ ගොඩක් ආහාර වර්ග තියෙනවා ඒ අතරින් විශේෂ දෙයක් තමයි කැරට් කියන එක. කැරට් වලින් වෙන දේ ඔයගොල්ලෝ දන්නවද? කැරට් හොඳ හාවන්ට විතරක් නෙමෙයි අපිට ගොඩක් හොඳයි කැරට් අපේ ඇස් වලට. ඉතින් කැරට් වලින් විටමින් A ලැබෙනවා. 2024 කරපු රිසර්ච් එකෙන් හොයාගෙන තියෙනවා සතියකට කැරට් කිඩි දෙකක් හතරක් අතර කෑවොත් 7%කින් කොලොරෙක්ටල් කැන්සර් ඒ කියන්නේ බඩවැල් ආශ්‍රිතව ඇතිවෙන පිළිකා සහ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවෙන පිළිකා පාලනය කරන්න පුළුවන් කියලා. ඔන්න හොඳ දෙයක්. ඉතින් ඔයගොල්ලෝ නිතරම කැරට් ආහාරයට ගන්න. කැරට් වලින් ගොඩක් දේවල් සිද්ධ වෙන ඇසට ගොඩක් හොඳයි. ඒ වගේ තමයි හෙල්ත් බෙනිෆිට්ස්. පෙනුම ආරක්ෂා කිරීමට ප්‍රත්‍යක්ෂීකරණය වැඩි කිරීමට හෘද වස්තු පිළිබඳ සම්බන්ධ රෝග තියෙනවා නම් ඒකටත් හොඳයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. පිළිකා වලින් ආරක්ෂා කිරීම අස්ථි ආරක්ෂා කිරීමට සහ සීනි පාලනය කිරීමට කැරට් ඉතාම හොඳයි ආහාරයට ගන්නවා නම්. ඉතින් ඒක අමාරු දෙයක් නෙමෙයි නිකන් ඔයගලන් ඉන්න වෙලාවකට උනත් ඔයගලන්ට කැරට් ගෙඩියක් කන්න පුළුවන්. ඒ වගේම රතු ලුණු පොඩියට කපලා පොල් එක්ක මික්ස් කරලා කන්න ඇස් වලට ගොඩක් හොඳයි. ඒක පීනස්ටත් හොඳයි. ඒ නිසා ඔයගලන් අනිවාර්යයෙන්ම කැරට් ආහාරයට ගන්න. කැරට් කියන්නේ ඇහැට ගොඩක් වටින දෙයක්. පෙනීම සම්බන්ධව පෙනීම පාලනය කිරීම නෙමෙයි පෙනීමට ගොඩක් හොඳයි කැරට් ආහාරයට ගන්නවා නම්. Superfood can boost your health in amazing ways. Thank you very much. මගේ වීඩියෝ එක බැලුවට TikTok follow කරන්න, YouTube subscribe කරලා bell icon එක click කරන්න, Insta TikTok follow කරන්න. තව වැඩි විස්තර මම ඔයගලන්ට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්.